ඊගොඩ අපි දැන් ගත්තොත් පුරුෂයාට බලපාන හේතු කිව්වොත් එහෙම දැන් අපි පුරුෂයාගේ යම් යම් රෝග ලක්ෂණ හින්දා එයාගේ ධාතු වල ක්වොලිටි එක හැකියාව අඩුයි කියලා අපිට තහවුරු කරගන්න පුළුවන් ධාතු පරීක්ෂාවක් කරලා. ඒත් මේ ධාතු පරීක්ෂාවක් කරන එකත් හරි විදියට හරි ටෙක්නික් කර කරන්න ඕනේ. ඒකට තියෙනවා පිළිපැදිය යුතු කරුණු කීපයක්. දවස් 3ක් එකතු වෙන්නේ නැතුව ඉඳලා මොනවත් ආකාරයෙන් ධාතු පිටිනව කර ඉඳලා උදේ වරුවක ගිහිල්ලා හරි වැදගත් පිළිගත් ලැබ් එකකට දීලා පුළුවන් ඒ ධාතු පරීක්ෂාව කරගන්න. දැන් මේ ධාතු පරීක්ෂාවට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ seminal fluid analysis නැත්නම් shorten form එක කිව්වොත් SFA කියලා. එතකොට මේකෙදී අපි බලනවා ධාතු සාන්ද්‍රණය ඉතාමත් වැදගත්. ඒක මිලියන 20කට වඩා තියෙන්න ඕනේ. ඒකම දැන් ධාතු ගත්තාම මේක නිශ්චලව තියෙන්න බෑ. මේක චංචල දෙයක්. මේ ධාතු ඉස්සරහට පීනගෙන යන්න ඕනේ. ඒකෙත් ක්වොලිටි එකක් තියෙනවා A B C කියලා වර්ග 3කින් අපි නිර්දේශ කරනවා. A කියලා කියන්නේ ඉතාමත් වේගෙන් ඉදිරියට යදී යන ඒවා. B කාණ්ඩේ ශුක්‍රාණු කියලා කියන්නේ එයා පොඩි පොඩි චලනයන් තමයි තියෙන්නේ වැඩි යන්නේ නැහැ. C කියලා කියන්නේ ඒගොල්ලන් හෙල්ලෙන්නේ නැහැ නැත්නම් ඉම්මෝටයිල් හෙල්ලෙන්නේ නැතුව දිනනවා. ඒතර මේ A සහ B කියන දෙකේ සාන්ද්‍රණය 150ට වඩා වැඩි වෙන්න ඕනේ. ඒකම අපි දැක්කහම සමහර ධාතු අන්වීක්ෂයෙන් බලනකොට ඒකේ නෝමල් සහ ඇබ්නෝමල් කියලා කාණ්ඩ දෙකක් තියෙනවා. සමහර ඒවා ඔලු දෙකක් තියෙනවා, සමහර ඔලු විභාගයක් තියෙනවා. ඒ වගේ නෝමල් සාන්ද්‍රණය සාමාන්‍යයෙන් අපි කියනවා 10%ක්වත් තියෙන්න ඕනේ කියලා. ඒ කරුණු කාරණා අරන් ඉවරලා මේ ධාතු සාම්පණය හොඳයි කියලා කිව්වොත් එහෙම අපිට ඇත්තටම පුරුෂයාට ප්‍රශ්න නැහැ කියලා අපිට තහවුරු කරගන්න පුළුවන්.